හරි ලස්සන විස්තරයක් තියෙනවා. අනුරාධපුර යුගයේ මට මතක හිටියේ 30 වෙන්න ඕන ලස්සන ස්වාමීන් වහන්සේ නෝ හිටියා. උන්වහන්සේ රුවන්වැලිසෑය වඳින්න එනකොට පැත්තම එළියයි. පැත්තම එළියයි. මොකද්ද ලස්සනක් උන්වහන්සේ. රාජ සභාවේ හිටිය තවත් ඇමති කෙනෙක් මුළු රාජ සභාවටම ලස්සනයි. රජුරවන්ටත් වැඩිය ලස්සනයි. මිනිස්සු කල්පනා කළා සංඝයා අතර තිස්ස ස්වාමීන් වහන්සේ ලස්සනයි. ඇමතිවරු අතර අර ඇමතිතුමා ලස්සනයි. මේ දෙන්න එක තැන තියලා බලන්න ඕන කවුද වැඩිය ලස්සන කියලා. ඒ නිසා ස්වාමීන් වහන්සේ සෑමලුව වඳින්න එන වෙලාවකම අර ඇමතිවරුන්ගේ යාළුවෝ ටික ඇමතිතුමාට කිව්වා යන්කෝ පොඩ්ඩක් ළඟ ඉන්න අපි බලන්නම් ලස්සන. ඇමතිතුමාට ආසයි හිතුණා කවුද වැඩිපුර ලස්සන කියලා බලන්න. උන්වහන්සේ ඇමතිතුමා රුවන්වැලිසෑය මළුවට ආවා. ස්වාමීන් වහන්සේ පැම් පහසු වෙලා අලුත් සිවුරු පොරවගෙන මල් වට්ටියක් කරන් රුවන්වැලිසෑයට වැඩියා. ඒ ස්වාමීන් වහන්සේ රහතන් වහන්සේ නම. කවදාවත් නැතුව ඇමතිතුමාම වැඩිපුර බල එනකොට රහතන් වහන්සේ ඒ ශෙනෙන් මේ මොහොතින් හිත බැලුවා. ලස්සන කවුද කියලා බලන්න එන්නේ. ඒ රහතන් වහන්සේ මේ මොහොතේම පෙර ජීවිත බැලුවා. මීට කලින් බුද්ධ ශාසනයක ඒ ස්වාමීන් වහන්සේ පන්සලක හාමුදුරනවා. උන්වහන්සේ අතුගගා ඉන්නකොට හවස පන්සලට ඇවිල්ලා 100 කෙනෙක්. එතකොට අර 100 වටේ පිටේ කැරකෙනවම අර ස්වාමීන් වහන්සේ කියලා මේ 100 ඔන්න ඔය කොළ මං අතුගාපු කොළ ටික අයින් කරලා දාන්න. අර ස්වාමීන් වහන්සේ අතුගාපු මළුවේ කොළ ටික අයින් කරපු පින්බලෙට තමයි මෙයා මේ ලස්සන වෙලා ඇමති කෙනෙක් වෙලා තියෙන්නේ. අර රහතන් වහන්සේ කියනවා මං අතුගාපු මළුවේ කොළ අයින් කරපු නාකියා දැන් එනවා මගේ ලස්සන බලන්න කියලා රහතන් වහන්සේ සිනහවුණා. පත්‍ර අයින් කිරීමේ පින්බලෙ බොමලුවක් අතු ගෑමේ පින්බල. ඔන්න කොල්ලෝ කෙල්ල ඉන්නව ලස්සන අඩුයි කුරුලෑ වැඩි කිකිය අතු ගාපල්ලක බොමලු. ලස්සන හොයා ඉන්න කොල්ලෝ කෙල්ලෝ ඇති අදට තමන්ගේ අතින් ඉදලා කරන් බොමලුවක් සුද්ධ කළ නැති දුවේ පුතේ ලස්සන වීමේ පින උඹලට රැස් වෙන්නේ නැහැ. හැබැයි අනුන්ට ඉරිසියා කරලා පව් නම් රැස් වෙයි. ලස්සනේ උන් දිහා බල ඉරිසියා කරනවා. හොඳට ඉන්නේ උන් දිහා බල ඉරිසියා කරනවා. හේතුඵල දහම කල්පනා කරන්නේ. ඉතින් මම ඔය මේ ළමා ලපටිත් ඉන්න නිසා ඔය බාහිර කරුණුත් එක්ක ඔය මතක් කළේ. මහා සමදේ තමයි චිත්ත විසුද්ධිය පිණිස. රාග දේශ මොහ දුරු කිර ගැනීම පිණිස. බෝධින් වහන්සේගේ ගුණ කියා මේ බොමලු අතුගගා ලස්සන කර මේ පින්කමත් එක්ක කී දෙනෙක්ගේ හිත ලස්සන වුණාද කියලා බලන්න. රන් මැට අලුත් කළා. මල් මාලාවෙන් සැරසුවා. ඇතුළ ලස්සනට පොදලා මට එනකොට නාමල් වට්ටියක් හම්බ වුණා. මම පොතක දැක්කා මේ පරගොඩ වෙහෙර නාමල් වලින් නිතර පුදනවා කියලා. මොකද්ද දන්නේ නැහැ. වටේ නාගස් වැඩිපුර ඇති. නාමල් පුදන වෙහෙරක් කියලා මම පොතක දැක්කා. ඊට පස්සේ රෝස මල් ඇතුලේ අතුරලා සුවඳ පැන් වඩලා වටේ පහන් දැල්වලා රම් පාත්‍රවල පුදලා හිත නරක වෙලාද ඒ හිත ලස්සන වෙලාද? හිත ලස්සන වෙලා. අද පන්සල ලස්සන වෙලාද කැත වෙලාද? ඒ හිත නරක වෙච්ච නිසාද හිත ලස්සන වෙච්ච නිසාද? මෙතන තරහෙන් බැන ගන්න හිටියනම් මේ මළුව ලස්සනද? නෑ. ඇත්තට මේ හැම ලස්සනක්ම ඉස්සෙල්ලාම හැදුනේ කොහෙද? හිතේ. එහෙනම් මේ ලස්සන කියන එක නැත්තේ හිත කැත නිසා. හිත ලස්සන කරගන්න පින්වතුනි. චූටි දූල පුතාලා පුංචි කාලේ ඉඳලා පින් කරන්න. මට මේ බණ කියනකොට මතක් වෙනවා. සමහරවිට මටත් මහාන වෙන්න පිනක් ලැබෙන්නේ නැති මෙන්න මෙහෙම. මං ගෙදර ඉන්න කාලේ ආසම දේ තමයි බොමලුවේ වල් ගලවන එක. දන්න කාලේ ඉඳලා කවුරුවත් ගලවන්නේ නැහැ. බෝධිනාථගේ මළුවේ වල් ඉවනවා. මං හරි ආසයි අතින් ගලවලා අවසානයේ වල් නැති බොමලුව දිහා බලන්න. මං හිතනවා සමහරවිට මට පොඩි කාලේ මහාන වෙන්න පුළුවන් මේ පිනට වෙන්න ඇති කියලා.
පින් කරන්න. කුසල් කරන්න. හිතවල කෙලෙස් නැති කරගන්න.